සුබ දවසක් ඉතින් හැමෝටම ගොඩක් කාලෙක. ඉතින් අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. ඉතින් අද යන්නේ ගෙවත්තේ අපි වගා කරගත්ත බෝංචි. ඔයගොල්ලෝ හිතනවා ඇති මේ බෝංචි ගෙවත්තේ වගා කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ මේ පුංචි පුංචි මල් පුංචි කරල් තියෙනවා. බෝංචි හොඳට හරියනවා. ඉතින් කොහොමද මේක කරගත්තේ කියලාත් අපි බලමු. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ගෙවත්තේ මේ වගේ ලස්සනට හදාගන්න. මේ තියෙන්නේ බෝංචි වගාව. දැන් ඔයගලන්ට පේනවා ඇති මේකේ පුංචි මල් හැදිලා තියෙනවා. මේ වගේ තමයි බෝංචි කරල් එන්නේ. ඉතින් මේ බලන්න මේ කුරුළු කූඩුවකුත් හදලා තියෙනවා. මේ ඇවිල්ලා කොණ්ඩ කුරුල්ලන්ගේ කුරුළු කූඩුව. ඉතින් මේක ස්වභාවික පරිසරයත් එක්ක ඉන්නකොට අපිට ස්වභාව ධර්මයෙන් ලස්සන නිර්මාණ දායාද කරනවා. ඉතින් මේ ඔයගොල්ලෝ බලන්න මේ දායාද කරලා තියෙන නිර්මාණ මේ කොණ්ඩ කුරුල්ලන්ගේ කූඩුවක් හදමින් පවතිනවා. අපි ඉතින් මේකට බාධාවක් නැති විදිහට මේ වීඩියෝ එක කරගෙන යමු. ඉතින් මේ බෝංචි මල් ඔයගලන්ට පේනවනේ බෝංචි මල් හැදලා තියෙනවා. ඉතින් මේ වගේ කරල් ඇවිල්ලා තිබ්බා. මම පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද කරල් ටික කියලා. මේ තියෙන යාළුවනේ බෝංචි කරල්. ඉතින් ඕගොල්ලෝ හිතනවාද ඉතින් මේ වගේ වගාව කරගන්න පුළුවන්ද කියලා ගෙවත් එක. මේ වගේ බෝංචි සාමාන්‍ය මේ පැත්තේ තෙත් කලාපේනේ මෙහි හරියන්නේ නැහැ. ගෙවත් එක කොහොමවත් හරියන්නේ නැහනේ. ඉතින් අපි මේක හදාගත්තේ විදිහත් බලමු. ඉතින් ඕගොල්ලන්ට පේනම ඇති අපි මේ සියලුම බෝංචි ටික හිටවගෙන තියෙන සියලුම බෝංචි ටික හිටවගෙන තියෙන්නේ පෝර කවරවල. ඉතින් මේ පෝර කවර වලට යොදලා තියෙනවා කාබනික පොහොර. විශේෂයෙන්ම කුකුල් පොහොර, ගොම පොහොර සහ දි รา පත් වෙන කොළ රොඩු වගේ දේවල් යොදාගෙන තමයි මේ පස් මිශ්‍රණය හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකට යොදනවා දියර පොහොර. විශේෂයෙන් මේ මල් හට ගන්නකොට අපි දියර පොහොර ගහනවානේ. ඒවත් මං හදාගන්න විදිය කියලා දුන්නා. විශේෂයෙන්ම පිටර කටු පොහොරයක කෙසෙල් ලෙලි දියර පොහොරයක ඒ වගේම කෙසෙල් ලෙලි පිටර කටු දෙකම දාලා යොදන දියර පොහොරයක කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේකට එන කුමිහාන් වලටත් අපි සාමාන්‍යයෙන් ස්වභාවිකව දේවල් තමයි යොදාගන්නේ. කිසිම රසායනික ද්‍රව්‍යයක් යොදාගෙන නැහැ. ඒ වුණාට මේක සරුසාරව හොඳට හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි ගෙවත් එක්ක වගා කරනකොට වස විස නැතුව හොඳ ආහාරයක්, පෝෂ්‍යදායී ආහාරයක් ගන්න තමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකට රසායනික ද්‍රව්‍ය යොදන එක එච්චර මදි. මොකෝ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි කඩෙන් ගෙනාවොත් ගොඩක් දේවල් රසායනික ද්‍රව්‍ය යොදලා තියෙනවානේ. ඉතින් ඒකේ විවිධ පිළිකාකාරක දේවල් වෙලා අපිට බොහෝ නොවන රෝග වැළඳෙන තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා සමහර ගොඩක් වෙලාවට අපි ගෙවත් එක වගා කරගත්තොත් අපිට අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් යුතුව කිසිම රසායනික ද්‍රව්‍යයන් තොරව අපිට හොඳ ආහාරයක් ලබා ගන්න. මේ බෝංචි කරල් හිටන් තියෙනවා ඉස්සෙල්ලා පෙන්නුවා මේ මල් හොඳට හතරන් තියෙනවා. මේකට කෙහෙල් ලෙලි දියර පොහොර එක, බිත්තර කටු දියර පොහොර එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම කෙහෙල් ලෙලි බිත්තර කටු දෙකම යොදාගෙන දියර පොහොර එකත් යොදා ගන්න පුළුවන්. මම ඒව හදන වීඩියෝස් උත් දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද මේ මල් හට ගන්නකොට. ගොඩක් කෙහෙල් ලෙලි වල බිත්තර කටු වල පොටෑසියම් ඕනේ. ඒ ලබා දෙන මූලධර්ම අවශ්‍ය මූලධර්ම ඉතින් මේ දියර පොහොරකින් දීලා මේ වගේ පිරෙන්න මල් ගන්න පුළුවන්, පිරෙන්න කරල් ගන්න පුළුවන්. පස් මිශ්‍රණය මේකත් මේ කාබනික පොහොර, කොම පොහොර, කුකුල් පොහොර වගේ දේවල් යොදාගෙන හදාගත්ත පස් මිශ්‍රණයක්. ටික දවසක් මේකේ තියෙන සැර අඩු වෙන්න තියලා අපිට මේක අපේ බීජ හිටව ගන්න පුළුවන්. ඉතින් මේකට දෙයක් ගෙවත්තේ කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට දන්නේ නැති කරුණක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මම අනිවාර්යයෙන් මේකට මම දන්නේ නැතුණත් කොහොම හරි හොයලා හරි ඔයගොල්ලන්ට පිළිතුරක් ලබා දෙනවා. මේ වගේ ලස්සන ගෙවත්තක් හදාගන්න වස විසෙන් තොරව හොඳ ආහාරයක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. විශ්වාසයෙන් ඇතුව ඒ වගේම එනාත්ම තුප්පිය කියලා නිම කරගන්න බෑ. ඉතින් මේ වගේ ලස්සන ගෙවත්තක් එළවලු වලින් පිරුණු පළදායෙන් පිරුණු ගෙවත්තක් හදාගමු. ගිහින් එන්න මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.